හරි. ළමයි අද ඔයාලා දැන් අද පොය දවසකුත් එක්කනේ. දැක්කද නිවුස් එකක්? ඒ කියන්නේ මෙහෙමයි මම ඒක කොහොමද ඒක කියන්නේ? ඒ චෝදනාව ඔප්පු වෙලා නැති නිසා සහ උන්වහන්සේ මම හිතන්නේ අටමස්ථාන ඒකේ මූලිකය නේද? ඔය පල්ලේගම හේමරතන කියන හාමුදුරුවෝ මේ මම පර්සනලි එයා වැරදිකාරයද නිවැරදිකාරයද කියලා අපි දන්නේ නැහැ. හරිද? මොකද ඒක ලොකු ප්‍රශ්නයක් කියන්නේ. මොකද ප්‍රධාන හාමුදුරුවෝ කෙනෙක්නේ. ඒ කියන්නේ ළමා අපචාර චෝදනාවක් කියලා දෙනවනේ. එතකොට මම ඒක ගැන සුට්ටක් කතා කරන්න. පොයත් එක්ක නිසා මෙහෙම. දැන් ඔය කාලෙකින් පස්සේ ඔය සාමාන්‍ය 2005න් පස්සේ වගේ මේ ශාසනයට ආවේ සාමාන්‍යයෙන් අර මේ බහුතරේ මං කියන්නේ. ඇත්තටම සුළුතරයක් ඉන්න හොඳ. දැන් අවුලදී ඉස්සර බහුතරේ හොඳයි සුළුතරයක් තිබ්බ අවුල්. දැන් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මේ බහුතරේ තමයි අවුල්. හරිද? දැන් ඔය ඊයේ පෙරේදා මේ කුෂ් කියන එක මම දන්නවත් නෑ මොකද්ද කියලා. මත්ද්‍රව්‍යයක්නේ. එතකොට අහුණානේ හාමුදුරුවෝ 20 ගණක් අහුණානේ. එතකොට ඔය යූස් කරන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් හාමුදුරුවෝ කෙනෙක් කිව්වහම බස් එකේ යද්දි සීට් එක දෙනවා. වාහනේ යද්දි වටාපතේ ඉස්සරහදා තියද්දි නවත්තන්නේ ඒක. වාහනේ නවත්තන්නේවත් නෑ පොලිසිය. හරිද? ඕනම තැනක කියන පොලිම කයින්ද ඉස්පිරිතාලයකට ගියම මුල් තැන ඔය දේවල් ටිකක් තියෙනවනේ. ඇත්තටම ඒක යූස් කරන එක නෙවෙන්නේ. හරිද? දැන් හිතන්නකෝ ගමක නරක වැඩක් වෙනවා. මොකක් හරි හිතමු පන්සලත් එක්ක දැන් අපි ගමක ගෑනු දරුවට ප්‍රශ්නයක් වෙනවා. පන්සල හින්දා. හාමුදුරු කෙනෙක් එක මොකක් හරි. හැබැයි අර නිකන් සිංහල මිනිස්සුන්ගේ තියෙන අර හෙන්න අර බෞද්ධාගමට තියෙන ආදරේ හින්දා ගොඩක් වෙලාවට කටවහන් ඉන්නවනේ. හාමුදුරුන්ට මුකුත් කියන්න හොඳ නෑ. අන්න ඒ වගේ දේවල් එක්ක සහ ඔය මේ සමහර දේශපාලන පක්ෂත් හදාගෙන නිකන් සිවුරට කරු කරන්න ඕනේ. ඔය කතාව වෙන්නේ එතකොට. සිවුරට කරු කරන්න ඕනේ කියන එක ඇත්තටම හෙනේට හිතලා තියෙන්නේ සිවුරට කරු කරන එක තමයි. ඇත්තටම නම් මේ සිවුර කියන්නේ මොකද්ද? හාමුදුරුවන්ට විලිවහ ගන්න කියලා දීපු රෙද්දනේ. හරිද? එතකොට ඒක නිකන් එළිය රෙද්දක් දිහා දීපොත් ඒක සිවුරක් වෙන්නේ නැහැ. හරිද? එතකොට සිවුරට වදිනවා නම් හාමුදුරු කෙනෙක් කොහෙත් නැහැ. නිකන් සිවුරක් තියාගත්ත වැද හිටියා. පන්සලක සිවුරු ගොඩක් ගැහුවා වැන්දා. සිවුරු කඩයක් ගාවට යද්දි වැන්දා. කියන්නේ එච්චර අන්තගාමී වෙන්න හොඳ නැහැ. හරිද? සිවුර කියන්නේ ඇත්තටම රෙද්දක්. ඒක පොරවන් ඉන්න මිනිස්සයා ගෞරවනීය මිනිස්සෙක්ද කියන එකත් එක්කනේ ඔක බුද්ධ චීවරය කියන එක වෙන්නේ. බුද්ධ චීවරයක් වෙන්නේ එහෙම. හරිද? ඒක ගෞරවත්වය ඇති වෙන්නේ. හරිද? දැන් බල්ලෙක්ට ඔය රෙද්ද පිරෙව්වහම ඒක සිවුරක් වෙන්නේ නැහැ. චීවරයක් වෙන්නේ නැහැ. එතකොට දැන් බහුතරයක් ඉන්නේ චීවරේ දරාගෙන ඉන්න හොරු සෙට් එකක් ඉන්නේ. දූෂිත මිනිස්සු ටිකක් ඉන්නේ. දැන් මුදේ බහුතරේ දැන් ඔය මම සාමාන්‍ය ඔකට ගොඩක් කතා කරලා එන කැත කතා අහගෙන තියෙන මිනිස්සෙක්. දැන් බලන්නකො පන්සලක නරදේ ඒ කියන්නේ ගමේ නරක දෙයක් වුණොත් ගොඩක් වෙලාවට ඒ නරක දෙයක සම්බන්ධ මිනිස්සු පන්සලත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධයි. එතකොට ඔගේ කොනක් මොකද්ද? හාමුදුරු කෙනෙක්ටත් යනවා. කොහෙද පාතාල වැඩ වෙද්දි කොනක හාමුදුරු කෙනෙක් ඉන්නවා. හරිද? මොනවා හරි මිනිස්සු වංචා කරන රටේ යවනේ වනමනවල හාමුදුරු කියන ඔය ඉන්නවා. හාමුදුරු කියන වටේ ඉන්නේ නැහැ හැබැයි ඉන්නවනේ. එතකොට ඔය ඉෂුව එක අපි ලොකුවට තේරුම් ගන්නවා. සහ ඉගෙනගත්තු මිනිස්සු විදිහට අපි ඔක කතා කරන්න ඕනේ. දැන් මෙහෙම හිතන්නකෝ අපි ඉස්ලාම් දහම ගැන දන්නේ නැහැ. අපි දන්න බේසික් දේනේ. අපි දන්න ආගම මේකනේ. එතකොට මේක හදාගන්න ඕනේ කවුද? අපිනේ. දැන් මම දැක්ක සමහර ගුරුවරු ප්‍රසිද්ධයි කියනවා ගිහියොන්ට හාමුදුරුවෝ විවේචනය කරන්න අයිතියක් නැහැ කියලා. ඒ තනිකර පෝෂණය කරන්නේ මොකද්ද? අර ඒගොල්ලෝ හරි කියන එකනේ. මොකද දැන් ඔයාලා දැකලා තියෙනවනේ නරක දෙයක්. ජාතිවාදී අවසව හාමුදුරුවෝ හිටියා. ගෑනු කට්ටිය දෙතුන් දෙනාත් එක්ක එකපාර හම්බෙච්ච හාමුදුරුවෝ හිටියා. බීලා හොන හාමුදුරුවෝ ඉන්නවා. හරිද? අතන ත්‍රස්තවාදී වගේ සෙට් එකක් විදියට හැසිරෙන මිනිස්සු ටිකක් ඉන්නවනේ. හැබැයි යාළුවා කවදාවත් ඇක්ෂන් ගන්න නැහැ. හාමුදුරුවෝ යාළුවත් අතර තියෙනවනේ මාරි. දේවල් ටිකක් නේ ඔය පරිපාලන කොටසක් තියෙනවනේ ඇක්ෂන් ගන්න නැහැ. ඒක නිසා මේකට විරුද්ධව කතා කරන්නේ අපිටම තමයි. වෙන කාටවත් නෙවෙයි. දැන් ඔය මට මතකයි මම කැම්පස් එකේ ඉද්දි පොඩි සිද්ධියක් වුණා මේ මට පන්සලේ නම මතක නැහැ හරියටම. ඒ ප්‍රධාන පන්සල නිකන් අපි ටික උමන්දාව නෙවෙයි ඒ වගේ නමක් තියෙන එකක්. ඒ කොහෙද කඩු වෙලා පැත්තේ ඒ පැත්තේ. නම එන්නේ તો මහමෙවුනා වගේ මොකක් හරි. කියන්නේ ඒ හාමුදුරුවෝ දානෙකට එනවා නම් නිශ්චිතව මේව තියෙන්න ඕනේ. මෙහෙම මල් තියෙන්න ඕනේ. මෙහෙම
ලයිට් දාලා අන්න එහෙම වෙනම දේවල් ටිකක් තියෙනවා. ඉතින් බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ තුල ඕව මුකුත් නැහැනේ. මං කියන්නේ අපි ඇත්ත කතා අඩුම ගානේ මේ නිකාය කියලා එකක්වත් නැහැනේ. දැන් බුදුහාමුදුරෝ කොයි නිකායද? මොකේද? දන්නවද එහෙම නිකාය? හරිද? ආගිරිද මල්ලුවත්ද එහෙම නෑ. දැන් මේක අතිශය දූෂිත වෙලා තියෙනවා. එතකොට පුතේ දැන් අනික මෙහෙම ගන්නකො. දැන් හාමුදුරුවෝ අපිට නිවීම ගැන කියලා දෙනවා. සාසරක මෙහෙමයි සතුට මෙහෙමයි කියලා අපිට නිවන් යන්න වාර කියද්දි එයාලා පට්ට මොකද්ද? ලෞකික සැපදින ජීවිතයක් ගත කරනවනේ. මං ඉන්නක තේරෙන්නේ නේද? හොඳ වාහන සිවුරක් ගත්තොත් 50000යි 60000යි 70000 එහෙම ගණන් සිවුරු තියෙනවා මම දැකලා තියෙනවා. හරිද? ඊට පස්සේ වෙනම ලක්ෂණ ජීවිතයක් කියන්නේ වෙනස මොකක්ද? අදින්න සිවුරක්. හරිද? මෙහෙම කියන්න වෙන එක හරි දුකයි ඒක නේද? අපි පොඩි කාලේ හැදිච්ච තැනක් නේ ඕක. හරිද? ආදරය කරන නේද? සත්තු මරන්න එපා කියන එක හොරකම් කරන්න එපා කියන එක අපේ ඔළුවට ගියේ මුලින්ම ඔතන ඉන්නේ. ඒ නිසා ඕක අර අපේ ඇඟටම මුල් බැහැගත්තු දෙයක්. දැන් මට අවංගවම දේවල් දැකලා හිතලා හාමුදුරගෙන්ට වඳින්න හිතෙන්නේ. හරි. බුදුහාමුදුරන්ට වඳිනවා පන්සල් යනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අර ගෞරවණීය තැන නෑ. ඒක නැති කරගත්ත කවුද? මේ ආලම තමයි. පුතේ අපි සිවුරට නෙවෙයි ගරු කරන්න ඕනේ. මනුස්සයට ගරු කරන්න ඕනේ. ඒක මම හැමදේලාදීම කියනවා. දැන් ඔයාලා ගුරුවරයෙක් විදිහට මට ගරු කරනවා නම් ගරු කරන්න ඕනේ. හරිද? මම හොඳට උගන්වනවා නම් ඕකේ. හැබැයි එතකොට මම බොනවද? ඒක අදාළත් නැහැ. මොකද මගේ වගකීම මොකද්ද? සමාජ වගකීම උගන්වන එක. හාමුදුරු කෙනෙක්ගේ සමාජ වගකීම. හරිද? ආදර්ශමත් චරිතයක් වෙන එක සහ ඔය බුද්ධාගම ප්‍රචාරණය කරන්න කට්ටියනේ ඔය. හරිද? බෞද්ධ දාර්ශනිකයට සරල බුද්ධාගම කියලා ගමුනේ. එහෙම කට්ටියක් නේ ඔය. එතකොට එහෙම බේසික්ස් දේවල්වත් නැති අයට අපි ගරු කළ යුතුද? අපි දානය දිය යුතුද? අපි වැඳිය යුතුද? බුදුහාඳුරු කියලා තින්නේ පිදිය යුත්තම් පුදන්න කියලා. මම දන්නේ ආගම ගැන ලොකුවට එහෙම ගැඹුරු දර්ශනය මම දන්නේ නැහැ. හැබැයි ලොජික්ස් ටික ගමුකෝ. බුදුහාඳුරු කිව්වේ ඇත්තටම තරක ටිකක් නේ. මේ මැජික් එක නෙමෙයි බුදුහාඳුරු කිව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඔක්කොම තර්ක ලොජික්ස්. මේ තීන දේවල් ගානට ගලපනවා විද්‍යාත්මකව පහදලා දුන්නා. ඒක නෙකරේ. දැන් ඔය මොකද්ද ආරෂ්ඨාංගික මාර්ගය ඔක්කොම ගත්තාම හරියට ලිහලා බැලුවොත් ඉන්නේ සයන්ස් එක ගන්න. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? කුඩුව අහුනොත් හාමුදුරුවෝ සම්බන්ධයි. මත්ද්‍රව්‍ය අහුනොත් හාමුදුරුවෝ සම්බන්ධයි. අපචාර සිද්ධි වලට හාමුදුරුවෝ සම්බන්ධයි. දැන් මේ ඇත්තටම බුද්ධ ධර්මයේ ප්‍රචාරණය කරන හාමුදුරුවෝ කීයෙන් කී දෙනාද කියන්නේ ඔය ඉන්නේ. ඒක නිසා තමයි මිනිස්සු ගොඩක් මිත්‍යා දෘෂ්ටික වෙන්නේ. දැන් ඔය සාමපාගමන කියලා එකක් ආවනේ. ඒකෙදි බං මිනිස්සු පෙළමුණානේ නිකන් බල්ලෙක්ට නිකන් අත ගහලා වඳින්න. ඒ බල්ලා කියන්නේ ඒ වෙලාවේ ආලෝකනේ. ඒ වැඩේට සංකේතාත්මක වටිනාකම එකතු කරපු චරිතයක්. තිරසන් සතෙක් වුණත් එහෙමයි. ඒක මේ වැඳිය යුතු කාරණයක් නෙවෙයි. හැබැයි මිනිස්සු අල්ලගත්තේ කොතනින්ද? අන්න එතනින් අල්ලගත්තේ. මිනිස්සු කැටේට සල්ලි දාලා පින් කැටේට වඳිනවා. ඒක කොච්චර ප්‍රාථමිකද කියන්නකෝ. ඒක නිසා ඇත්තටම මම බුදු දහම හරියට දන්නවා කියන එක නෙවෙයි. හැබැයි ඕක නෙවෙයි කියලා ෂුවර්. ඒ නිසා පුතේ කතා කළ යුතු විතර කතා කරන්න ඕනේ. මොකද ශ්‍රී ලංකාවේ අපේ සංස්කෘතියේ ඔය හොඳ කෑලි ඔක්කොම කෝකත් එක්ක ගැට ගහලා තියෙන්නේ. ආගමත් එක්ක ගැට ගහලා තියෙන්නේ. මොකද ලංකාවේ සංස්කෘතිය හැදෙන්නම මොකද්ද? ආගමත් එක්කනේ. සහයෝගයෙන් ඉන්න ඕනේ, සත්තු මරන්න හොඳ නෑ, හොරකම් කරන්න හොඳ නෑ, අම්මා තාත්තට ගරු කරන්න ඕනේ, වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ. ඔය ටිකනේ මම මේ ආගන්තුකයන්ට සලකන්න ඕනේ. හරිද? ඒ හරි ලස්සන දේවල් ටික එන්නේ ඔය ආගමත් එක්කනේ. මිනිස්සු දැන් පටලවගෙන තියෙනවා. සහ ඒක ප්‍රචාරණය කරන්න ඉන්න මිනිස්සු කවුද? අතිශය දූෂිත මිනිස්සු අපිටත් වඩා නරක මිනිස්සු. දැන් අපිට වඩා නරකයිට අපි වඳින්න ඕනේ. එතකොට දැන් ඔය ඒ හාමුදුරුවෝ ඒකට අපි දන්නේ නැහැ වැරදිද නැද්ද කියලා. වැරදි නම් ඉතාලම කේදාර්ථයක් කියන. හරිද? ඒ වගේ ප්‍රධාන හාමුදුරුවෙක් යතින් ඒ වගේ දේවල් වෙද්දි ඒක නිසා දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා සිවුර පුරවාගෙන ඉන්නේ ඒකට සුදුසු මිනිස්සුද කියන එක. හරිද? සරලව ගත්තොත් බහුතරේ සුදුසු නෑ. හරිද? බලන්න ඔය හැමදාම දේශපාලනය ගත්තත් මහරණිය කැතම චරිත ටිකක් ඉන්නේ. ඒ නිසා එහෙම ඉෂුව එකක් තියෙනවා. ඒ නිසා හරිද? අපි සයන්ස් කරන ළමයි විදිහට ඉගෙන ගන්න කට්ටිය විදිහට අපි දැනගන්න ඕනේ වැරදි දෙයට වැරදි කියන්නේ. එහෙම වුණා නම් මොකද්ද? ওই ප්‍රශ්න වෙන්නේ නැහැ. හරිද? හාමුදුරුවන්ගේ බැංකු පොත් වල කෝටි ගණන් තියෙන දිහන්නේ. ඒක කොහොමද තියෙන්නේ? හාමුදුරුවන්ට ළමයි ඉන්න පුළුවන්. හරිද? එහෙම ඉන්නේ කොහොමද? හරිද? දැන් අපි ඔන්න බලන්නකො වෙන දේ අවුල. අපි කන්න බොන්න ලක්ෂරියස් කෑම දෙන්න. හරිද? පෝක්ද බීෆ්ද ඒවත් දෙනවනේ.
හරිද මං කියන්නේ එතෙන්ට වැටලා තියෙන්නේ බුදුහාඳුරෝ දානේ වදිද්දි මේක මේ මෙතන චිකන් නෑනේ ෆෝක් නෑනේ මට ඕව එපා එහෙම එහෙම නැහැනේ හරිද එතකොට දැන් එහෙම ගන්න නෑනේ මෙයාලගේ choices තියෙනවා දානෙට තියෙන්න ඕනේ මේ වගේ ඒවා හරිද ඒක මට මතකයි මේ කියන එක හරිය නෑ මම වැඩ කරන තැන හින්දා හරිද කමන්නේ අපි එක ඉස්කෝලයක් කියලා කියමුකෝ මට මතකයි සැලඩ් එක ඉදලා තිබ්බා හතරස් කොටු හැටියට කපලා තියෙන්න ඕනේ කියලා මං කියන්නේ හේන්නම මේ මට දෙන්න හරිම ප්‍රාථමිකයි මේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒ කියන්නේ කිසිම ආගමකින් ටච් නොකරපු තරම් උඩ ලෙවල් එකක දේවල් තියන්නේ දැන් මේ මිනිස්සු මේ හින්නම හින අන්තගාමි හින්නම මිත්‍යා දෘෂ්ටික දැනගෙන මේක අරන් යන්නේ ඒක නිසා ළමයි මේක කතා කරන්න වෙනවා අපිට එතකොට මේක තේරුම් මේක පොඩ ලොජික්ස් වලින් යන්න වෙන්නේ නැත්තම් මේක ලියා ගන්න හරි අමාරුයි අර අපේ හිතේ තියෙන බෞද්ධකම නිකන් ඒකට තියෙන ආදරෙත් එක්ක නම් මේක කොට දා ගන්න හරිම අමාරුයි ඒක නිසා කතා කරන්න හරි කතා කරන්න ඕන අනිවාර්යෙන් කතා කරන්න පන්සලකට පුතේ පොඩි කෙනෙක්ව යවන්න බෑනේද බයක් තියෙනව නේද දැන් ඔය වගේ මත්ද්‍රව්‍ය ගන්න ඔය වගේ පිරිසක් ගාවට පොඩි කෙනෙක්ව යවන්න පුළුවන් ගෙදර ඉන්න ගෑනු දරුවෙක්ව පන්සලට දහම් පාසල් යවන්න පුළුවන් සාමණේර වහන්සේ කෙනෙක් ඇත්තටම අන්න ඒකත් කතා කරනවා බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා හැම සැපම විඳලා තමයි මේක දුකක් කියලා තේරුම් අරගෙන බුදු වෙන්නේ එහෙමනේ මේ කිරිසප්පියෝව හරිද අම්මගේ තනේ කිරි බීලා ඉවර වෙච්ච අවදියේම අවුරුදු 2-3 මහාන කරනවා කියන්නේ පුතේ ඒ දරුවෝ කොහොමද හොඳ නරක මොකද්ද කියලා දන්නේ දැන් ඒ සමහරු කියන්නේ අපිට අම්මට තාත්තට පින් සිද්ධ වෙනවා සාසනෙට දරුවෙක් පූජා කරන් පස්සේ මොකද්ද එතන තියෙන පින ඒ දරුවෝගේ ජීවිතේම කනවා නම් ඒ කියන්නේ අර වගේ කාමාතුරෙට්ට නම් අර වගේ කුඩු ගහන එහෙනම් නරක මිනිස්සෙක් ගහන්න නම් මේ පොඩි එකා යන්නේ අපි එහෙම කියමුකෝ කොහොම මොකද්ද මේ පොඩි එක්කෙනාගේ ජීවිතේ කොයි වගේ වෙයිද එතකොට ඇත්තටම ආගම ගැන ආදරයක් කවදා හරි එච්චර දේවල් වලට ෆේස් කරාට පස්සේ කවදාවත් වෙන්නේ නැහැ ඒක නිසා ලොකු ප්‍රශ්නයක් ඕක ඔය සිද්ධි මෙහෙමයි මතක තියාගන්න ඔය එන්නේ එළියට එන සිද්ධි කීපය හරිද අර කියුනේ අර ආගමට දින ආදර නිසා සමහර අය මොකද කටින් පිට වෙන්නේ නැහැ තමන්ගේ ගෙදර දරුවෙක්ට අසාධාරණයක් උනක් කතා කරන්නේ මොකද අපේ අම්මලා තාත්තලා ඒ පිරිස එන ආදරේ දැන් මේ බුදුරජාණන් වහන්සේනේ ඇත්තටම මේ වෙලේ ලොක්කා ඒ ගරුත්වනේ අපි හැමෝටම දෙන්නේ කියන්නේ මේ කියන වචනේ ගැන හිතන්නම බුදුහාඳුරුනේ සිතා ඩයල් එක හැමදේම හොයාගෙන ලස්සනට මිනිසුන්ට හරිය ලස්සන දර්ශනයක් දීලා ජීවත් වෙන්න ඕන විදිය කියා දීලා ඒකනේ මේගොල්ලෝ අරන් යන්නේ ඕනේ ඒ තියෙන පිළිගැනීමනේ ඔය ගන්නෙ ඒ තිබිච්ච සිවුරට ඒ තිබිච්ච චරිතයට තියෙන පිළිගැනීමනේ මේගොල්ලෝ මේ යූස් කරලා නරක දේවල් කරන්නේ කවුලක් අර මං කිව්වතන පොඩි එකෙක්ව පන්සලට යවන්න බෑ සිද්ධි කීයක් එළියට ආවද වීඩියෝස් එකට ඇවිල්ලා තියෙනවා හරි අවුලන්නේ මේක හරිද ඒක නිසා මතක තියාගන්න කොයි වෙලාවකත් සිවුරට නෙමෙයි ගරු කරන්න ඕනේ එයා දාලා පුද්ගලයාට ගුරුවරයාට නෙමෙයි ගරු කරන්න ඕනේ ගුරුවරයා කියන ටයිටල් එකට නෙමෙයි එයාගේ කාර්යභාරයට මං කියන කතාව තේරෙනවද ඒක නිසා එහෙම හිතන්න ගත්තොත් ඔය සෑහෙන ගමනක් යන්න පුළුවන් සෑහෙන ගමනක් යන්න පුළුවන් හරිද ඉස්සාර ඒ අන්තගාමී අදහස් වලින් මිදෙන්න ඕනේ හරිද සමහර ආන්දරිනෝ ජාතිවාදය අවශ්‍යනවා සිංහලයා මෙච්චර ඉන්න එහෙම එකක් නෑ එහෙම එකක් කොහෙද තියෙන්නේ ඔය වගේ හෙන්න නරක සිංහලයකට හිටින වැඩක් තියෙනවද සිංහල කියන ටයිටල් එක විතරක් තියෙනවා සිංහල බෞද්ධ ටයිටල් එක නමට සිංහල බෞද්ධ කිසිම බෞද්ධ ගතියක් නෑ හරිද එහෙම වැඩක් නෑ ඒ පිරිසෙන් නෙවෙයි ඕක වයින්නේ බුද්ධ ආගම අපි බේර ගන්න ඕනේ බුද්ධ බෞද්ධ දර්ශනය කියා දුන්නේ අපිට බේරෙන්න අපි යන්න ඕනේ ඒක බේරන්න අපි මොකද බං ඒක බේරන්න හරිද අපිට කරන්න පුළුවන් දේ තමයි ওই ශාසනයේට නරක මිනිස්සුන් ඒක නවත්තන්න පුළුවන් අපිට බුද්ධ පරිසම් කරන්න යන්නේ ඒක දර්ශනය ඒක මේ ලෝකේ හැමදාම තියෙන එකක් නිකන් ගුරුත්වාකර්ෂණය වගේම තමයි හරිද ඒ තියෙන දෙයන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ අපිට ඕනේ අපිට බෑ බුදුදහම පරිසම් කරන්න අපිට පරිසම් වෙන තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ඒක තේරුම් ගන්න ඕනේ මුලින් හරිද ලොකුවට ඇදෙනවා කතාවනේ ඒක නිසා ළමයි ඒක තේරුම් ගන්න වැරදි දෙයට වැරදි ගන්න පුරුදු වෙන්න මේ සිවුරක් දැක්කහම වඳින්න එපා එහෙම අවශ්‍ය නැහැ ඒක අවුල් හරිද ඒක ඇතුලේ ඕකට එන්නෙම මොකද්ද සැප ගන්න බලන්නේ පිටිස වාහනයක් ගන්න හොඳට අඳින්න AC එකේ ඉන්න කණ්ඩ බොන්න ඒ ඔක්කොම හම්බ වෙනවනේ අපේ මිනිස්සු කණ්ඩ බොන්නත් දෙනවා ලක්ෂරි සිවුරු දෙනවා ඉන්න තැන හොඳට ටයිල් කරන AC දාලා සුපිරි ස්පින් මැට්‍රස් දාලා හදලත් දෙනවා
අපි දෙන්නෙත් මොකද්ද? ගෑනු කෙනෙක් විතරයි. ඒ අවශ්‍යතාවයත් ඉතින් ඒගොල්ලෝ හොයාගන්න. ඉතින් හැම සැපම හම්බෙද්දි පංචේන්ද්‍රිය හැම විදිහටම පිනවන එක අපි කරද්දි අර ඒගොල්ලෝ හොයාගන්න. ඒකට ගෑනු කට්ටියටත් පේන්නේ මොකද්ද? අම්මට සැපට ඉන්න මෙයාට ලඟුන මට සැපට ඉන්න පුළුවන් වගේ ගන්නේ. හරි කැතැවේම කියන එක අවුල්. මේ වෙන්නේ ඒකනේ. ඒ නිසා ඉතින් ඕක ඊට වඩා මොකද්ද? මොලේ පාවිච්චි කරලා කරන්න ඕන වැඩක්. හරිද? මොකද මේ ලංකාව මේ ලෙවල් එකකින් තියෙන්නේ. ගැටුම් මඩු ඒවා අඩු ලෙවල් එකකින් තියෙන ඇත්තටම සිංහල බෞද්ධ සංස්කෘතිය නිසා. අපි තුමු නිකන් මුස්ලිම් රටවල් බෞද්ධයක් ගන්නකො. තනිකර යුද්ධනේ. එතකොට මේ ලංකාවේ බෞද්ධය පොලිටිෂියන්ස්ලා තාම හදන්නේ මොකද්ද? ඒ ගැටනේ ඇති කරන මේක යුද්ධයකට අරන් යන. මොකද සමහර පාලකයන්ට එන්න පුළුවන් ඒ ගැටුම හැදුනොත් විතරයි. ඒක තමයි මේගොල්ලෝ මොකද්ද? සමහර හාමුදුරු දූෂිත මිනිස්සු අරගෙන සිවුර පොරවල මේකට අරන් ඇවිල්ලා මිනිසුන්ගේ තියෙන ආදරේ ගෞරවය බෞද්ධ ආගමට තියෙන ඒ ලැබියාව පාවිච්චි කරලා රටට කෙලවන්න හදනවා. හරිද? ඒවත් ඉතින් තේරුම් ගන්න. ඕක තේරෙවි. ඒ විදිහට හිතත්. හරිද? එතකොට මේ ගොඩක් ලයිට් දාලා තියෙනවා කියන්නේ ඒක බෞද්ධකම නෙවෙයි. ලයිට් දැම්මහම එහෙම වෙන්නේ කොහෙද බං? එහෙනම් ලයිට් කඩවල ඉන්නේ උන් රහත් වෙලා දින්න බෑ. හරිද? පිරිත් ඇහුණා කියලා බෞද්ධ වෙනවද? ලෝකෝට හයියෙන් පිරිත් දාගෙන හිටියේ කියලා. එහෙනම් පන්සල් ගාව ඉන්නේ ඔක්කොම සෝවාන් වෙලා සකු르දාගාමි අනාගාමි වෙලා රහත් වෙලා දින්න. එහෙම වෙන්නේ නැහැ. ඒක නෙමෙයි බෞද්ධකම. ඊට වඩා බැරෑරුම් දෙයක්. අපිට කරන්න පුළුවන් දේ තමයි අපි සරල විදිහට පුළුවන් දේවල් තේරුම් අරගෙන ඉස්සරහට ජීවත් වෙන එක. හොඳ විදිහට. හරිද? හොඳ නරක මොකක්ද කියන එක තේරුම් ගන්න අපිට පොඩි ගානේ නම් අදහසක් තියලා තියෙනවනේ. හරි එහෙනම් ඇති. ඉස්සරහට කතා කරමු. මේක මෙහෙම ඔය වගේ නිවුස් වෙන එක නවතින්නේ නැහැ අදටත්. ඉස්සරහටත් ඒවි. හැබැයි අපිට කතා කරලා ඕක වෙන එක අඩු කරන්න පුළුවන්. එක තැනකදී ඔය විදිස්ට එගේන්ස්ට් වෙද්දී ඒ වගේ නරක මිනිස්සු ශාසනයට එන එක මොකද්ද? නවතිනවා පුතේ. හරි. කිව්ව ටික පොඩ්ඩක්. හොඳ අහන්න. හරි. මේක ලියාගත්තනේ.